ඕකේ ඔන්න තියෙනවා මරු කන්සෙප්ට් එකක් හොඳේ මම ටයිටල් එක දැම්මේ මෙහෙමයි මේ බලන්නකෝ setting your mind on warrior state ඔතේ warrior කියලා කියන්නේ රණවිරුවෙක් warrior කියන්නේ රණවිරුවෙක් නැත්නම් තමන්ගේ මයින්ඩ්සෙට් එක නැත්නම් මනස කොහොමද ඒ ලෙවල් එකට හදාගන්නේ නිර්මාණය කරපු පුංචි සිතිවිල්ල ඔස්සේ ගමන් කරපු පොඩි ස්ට්‍රක්චර් එකක් ව්‍යුහයක් මම ඔයාලට දෙන්නම් මේ බලන්න මේකට මම කියන්නේ WBS හරිද WBS දැන් ඔබට WDS වැඩිවත්තගේ ඒකත් සම්පත් දෙයක් right but this is WBS not WDS right ඒතකොට මේක ඇවිල්ලා පුතේ work breakdown structure නැත්නම් work break structure අපිට දෙන ලද ඕනෑම වැඩක් කුඩා කොටස් වලට ඛණ්ඩනය කරමින් අපේ මයින්ඩ්සෙට් එකට ගැලපෙන විදිහට රීකන්ස්ට්‍රක්ට් කරන්නේ නැත්නම් නැවත ගොඩනගන්නේ කොහොමද මේක ඇවිල්ලා warrior mindset එක මම ඔයාලට කිව්වා හරිද වෙහෙස දැනෙන්නේ නැතිව වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව. ඒක තමයි මගේ ටයිටල් එක. ඒකට උත්තරය තමයි සරලවම setting your mind on warrior state කියන මේ concept එක. Right, look at this one. Work breakdown structure at a work break structure කියන එකක් අපි ගත්තා. අපිට work කියලා මම මෙතන අදහස් කරන්නේ පුතේ work කියලා අදහස් කරන්නේ අපිට කරන්න තියෙන කාර්යය. ඉතින්ලා ඒක ගැන හොඳ අවබෝධයක් ගන්න. ඒක නෝට් කරගන්න. අදුම ගානේ නෝට් කරන්න. මොකද්ද මට කරන්න තියෙන වැඩේ? සරලවම take some example ඔයාලට කියන්න පුළුවන් හොඳයි මට තියෙන පුංචි වැඩක් මේ වැඩේ මොකක්ද අපි හිතමුකෝ පොතක් ලියන එක කියලා say something like that small booklet එකක් school assignment එකක් right school assignment something like that so I have to create something like that okay so ඒ work එක කරන්න hard yet smart මහන්සි වෙන්නත් ඕනේ smart වෙන්නත් ඕනේ සමහරව කියනවා smart වුණාම ඇති කියලා නෑ ස්මාර්ට් වුණාම ඇති කියන එක රයිට් ඕකේ අපි ස්මාර්ට් විදිහට වැඩ කරන්න ඕනේ. හැබැයි ස්මාර්ට්නස් එකටම තැන දීලා AI එකකට අපි හිතමුකෝ අපි ස්මාර්ට් වෙනවා. අපි AI එකට වැඩේ පැවරුවා, අසයින්මන්ට් එක පැවරුවා. AI එකෙන් කරලා දෙනවා. අපි හරි ස්මාර්ට් කියලා අපි හිතනවා. කිසිම හાર્ඩ් වර්ක් එකක් ඇතර නැහැ. එෆර්ට් එකක් ඇතර නැහැ. ඔයාට ඉෆෙක්ටිව්නස් එකක් තියෙද ඒ තුල? නැහැ. ඒ කියන්නේ ඵලදායීතාවයක් නැහැ. එහෙනම් ඒක කියන්නේ work hard yet smart. හැබැයි ස්මාර්ට් වෙන්නත් ඕනේ. You have to work hard as well. Otherwise, you will not feel the sense out of it. ඒකෙන් එන sense එකක් ඔයාලට දැනෙන්නේ නැහැ. තේරෙනවනේ? කියන වගේ මනසට යන්නේ නැහැ දේවල්. right? අපි හිතමු මගේ example එක දැන් අර assignment එකනේ. right? AI එකෙන් කළා වැඩේ simple. It's very smart. Feels like we are very smart, but actually we were not working hard. Okay? Right. ඒකේ effectiveness එක නැහැ කියලා මම කියන්නේ. ඔන්න work එක. ඊට පස්සේ මේක break down කරා. දැන් මෙතනින් සමහරව නතර වෙනවා ඒකයි මම කිව්වේ. right work එක දුන්නා කොහෙන් හරි කෙටි ක්‍රමයක් හොයාගත්ත වෙලදම දඩාස් ගන්න. දැන් එහෙම නෙමෙයි. මේ work එක break කරා. break කරනවා කියන්නේ කොටස් වලට වෙන් කරගන්න. just keep them into like few points, few segregations, segregate them. කොටස් වලට වෙන් කරන්න, ඛණ්ඩනය කරන්න. එතකොට මේ warrior mindset එක හදන විදිය මම මේ step by step කියන්නේ එක step එකක්වත් miss කරන්න එපා. අන්තිම වෙනකන් අහගෙන ඉන්න. all the points, all the levels, all the steps that you need to do, right? Make sure I will grant you if you follow these steps, මේ steps ටික follow කරොත් අර study කරන්න හරිම ලේසි ඕනම විෂයක්. හරි? So break කරන්න. කුඩා කොටස් වලට කඩන්න. මේ කඩනකොට ලොකුවට හිතන්න එපා. Be very free. මේ කොටස් වලට ඛණ්ඩනය කරද්දී free වෙන්න. free වෙන්න කියලා කියන්නේ හරි සැහැල්ලුවෙන් ඒ දේවල් ඔයාට ඕන විදිහට ඛණ්ඩනය කරන්න. ඒක complex කරගන්න යන්න එපා. සංකීර්ණ කරන්න එපා. ඔයාට හිතන විදිහට ඛණ්ඩනය කරන්න. දැන් assignment එක නම් assignment එක කොටස් වලට වෙන් කරන්න. What is the beginning? What is the middle part? What's the end of this? How to conclude this assignment? කොහොමද මේක නිගමනයකට එන්නේ? මේ කොටස් වලට ඛණ්ඩනය කරා. So free නිදහසේ කරන්න. හැබැයි be methodical. yet methodical කියන්නේ පුතේ නමුත් ඔබ ක්‍රමවේදී භාවයක් නිරූපණය කළ යුතුයි. ඒ කියන්නේ ක්‍රමානුකූල බවක්. method එකක් follow කරන්න. ඒකේ ක්‍රමානුකූල බවක් පෙන්වන්න. be methodical. ඒක මගේ system එකක් අපි ක්‍රියේට් කරන්න යන්නේ ඒ සිස්ටම් එක තුල අපි මුලැමැදාග හදා ගන්න ඕනේ. break free yet methodical. නිදහසේ කොටස් ඛණ්ඩනය කරන්න හැබැයි ක්‍රමානුකූල බවක් අඟවන්න. structure පුතේ ඒ කඩපු දේ නැවත ඔයා ගොඩනගන්න ඕනේ. structure එකක්. ඔයාගේම structure එකක් යටතේ හදන්න ඕනේ. මේක නිකන් අර freeze and unfreeze method එක වගේ. කොමර්ස් වල එහෙම business studies වල තියෙනවා. අපේ ව්‍යවසායගත සංකල්ප වල freeze and unfreeze and then freeze again. right? යමක් ඝනීභවනය කරනවා, දියාරු කරනවා, නැවතත් ඒක ඝනීභවනය කරනවා අපිට අවශ්‍ය හැඩයට. ඒ කොමර්ස් වල එහෙම concept එකක් තියෙනවා. ඕකේ engineering වල අපි කියන reverse engineering කියලා.
රිවර්ස් ඉන්ජිනියරින් වලින් තමයි Apple iPhone වගේ ඒවා Samsung ලා ඊට වඩා හොඳට රීකන්ස්ට්‍රක්ට් කළේ. නේ Apple iPhone එක අරගෙන ඒගොල්ලෝ ඒක හොඳට ස්ටඩි කරලා ඒක බ්‍රේක් ඩවුන් කරලා කොටස් වලට ගලවලා නැවත රීකන්ස්ට්‍රක්ට් කළා එයාලට ඕන විදිහට ඊට වඩා ෆැසිලිටිස් ඒකට දාලා. අපි කොහොම කිව්වත් චයිනීස් මාකට් එක බලන්නකෝ අල්ලන්නේ නැද්ද ඇමරිකන් මාකට් එක අල්ලන්න. right? So struck කරන්න අපව again නැවතත් මේක ගොඩනගන්න again yet නමුත් තවම not the same but more effectively ඒ අර කඩපු දේම අපව ගොඩනගලා වැඩක් නේ ඊට වඩා effective විදිහට ගොඩනගා effectively more effectively ගොඩනගා ඵලදායීතාවය දැන් ටෙස්ලා කාස් හොඳට තිබුණා ටෙස්ලා Elon Musk මම දැක්ක viral වෙච්ච video guys I have seen some sort of videos like that in those videos, I have seen that he's laughing at those, like the BYD cars, right? He's laughing at those BYD cars. But what happens? BYD builds better cars than Tesla, and he's conquering the market. They are conquering the market. Right? More billions of numbers of revenue that comes to China from BYD as well. And there are more than 100 electrical car companies in Chinese market. Electric car companies එකසිය ගාණක් විතර තියෙනවා. Refer කරලා බලන්න. You will see the figures. Right. So now, ඉතින් දැන් මට කියන්න ඕනේ අර අපි ගත්ත අපේ example එක assignment එක. We have taken the assignment. Right. So ඔයා එක break down කළා. හරිම free. හැබැයි ඔයා එක system එකකට method එකකට break down කරන්නේ. ආපහු රීස්ට්‍රක් කරනවා දැන් ඔයාගේ assignment එක ඔයාට ඕන නිදසුන් ඔයාට ඕන examples ඔයාට ඕන method structures flow charts ඔය ඔක්කොම ඔයාට ඕන විදිහට සකස් කරන්න right ඒ සකස් වෙන්නේ නිකම්ම නෙමෙයි ඔයා හරි methodical ගොඩනගපු දෙයකට තමයි මේක ආපහු struct වෙන්නේ construct වෙන්නේ නැත්නම් rebuild වෙන්නේ එතකොට ඔයා දන්නේ නැතුව ඉතාමත් අර highly effective output එකක් එළියට වෙනවා දැන් පුතේ මට කියන්න ඕනේ ඔන්න ඕක. මහන්සි වෙන්නේ කොහොමද? මහන්සි වෙන්න තමයි. Yet smart. වෙන විකල්පයක් නැහැ. අපිට තියෙන 24 hours. Either we can lose it or we can gain from it. එක්ක අපිට ඒක නැති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක ලබා ගන්න පුළුවන්. So we have to work hard. මහන්සි වෙලාම තමයි. හැබැයි we have to be very smart. तर මේක තරාදියක් වගේ බැලන්ස් කරන්න ස්මාර්ට් වෙන්න බෑ ඕනට වඩා හાર્ඩ් වර්ක් කරන්න බෑ. ඒතර අපි දන්න අපි මෙන්ටල් පැත්තෙන් ස්ට්‍රෙස් වෙනවා, ડિප්‍රෙෂන් වලට යනවා, ඇන්සයිටි වලට යනවා, ප්‍රශ්න ගොඩක්. So balance. Keep some balance. Right? Be patient. මම එකගේ මුලින්ම ඉවසිලිමත් භාවය අවශ්‍යයි. Right? Don't be nervous. Break කරන්න. කියලා හොඳ systems හදන්න. Maths වලට systems හදන්න. Maths lessons වලට systems හදන්න. මොකද්ද මුල, මොකද්ද මැද, මොකද්ද අග? Right? සමගාමී සමීකරණ වෙන්න පුළුවන්, ජ්‍යාමිති වෙන්න පුළුවන්, it can be anything. right equations වෙන්න පුළුවන් මොනවා හරි right ඒවට ඔයාගේම ක්‍රම හදාන්න සර්ලත් එක්ක එකතු වෙලා හදාගන්න ඉස්කෝලේ ගුරුවරුත් එක්ක කතා බහ කරලා සිස්ටම්ස් ගැන සර් මම මෙහෙම දැක්කලා මේක ඕකේද සයන්ස් වලට මම මෙහෙම දැක්කලා මේකට මම පික්චර්ස් වගේ අටැච් කළා කොහොමද right break කරන්න එහෙම එතකොට free නිදහසේ කරන්න හැබැයි be methodical මේ methods ගැන දන්නේ නැත්නම් ගුරුවරුන්ගෙන් අවවාද උපදෙස් ගන්න structure කරන්න අපව reconstruct කරන්න ඔයාගේම දේවල් ගොඩනගන්න assignments mind maps right mind maps, assignments, booklets, maybe some presentations. You can use some AIs if you want, but make sure that you are using your own knowledge, right? පැහැදිලිද පුතේ මම මේ කියපු කාරණාව? Is that clear? සැලෙනි තේරුණාද? මට උත්තර දෙන්න පුතේ. කවීෂා, ගායේෂා, විනුර, ඉහාරා. Okay, right. That's what I want. That's how we build our mindset in a warrior state. ඔහොම තමයි අපේ warrior state එක අපේ mindset එක ගොඩ දාන්න. එහෙනම් කල නොහැක්කක් නොමෙත යහපත් දෙයක් නම්. Right? Okay. ඉහාර තේරුණාද මම පුතේ?